අයිබෝවන් ස්මාර්ට් වෙන කැමති ඔයාලා හැමදෙනෙක්ම අදත් ස්මාර්ට් කොමර්ස් එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. පහුගිය කාලේ කාස් වල බයික්ස් වල හැම වාහන කැටගරි එකම මිල වැඩි කියලා ලංකාවේ කට්ටිය ගොඩක් දුකෙන් තමයි හිටියේ. ඒත් මේ වෙනකොට ලංකාවට අලුත්ම කාස්, බයික්, වෑන් මේ හැම මාදලිකම් වාහන එන්න පටන් අරන් තියෙනවා. ඉතින් අද අපි මුලින්ම කතා කරමු අඩුවටම එන අලුත්ම අලුත් බයික් ගැන. ඉතින් මේ තියෙන්නේ ලංකාවට අලුතෙන් එන මිල අඩුම හීරෝ බයික් වල මිල ගණන්. මේ බයික් ලංකාවට අලුතෙන්ම හඳුන්වා දීලා තියෙනවා. ඉතින් ඔයාගේ ගමේ නගරයේ තියෙන අලුත්ම ශාඛාවටත් මේ බයික් ඉක්මනින් මෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉස්සරහම HF Linux එකේ අපිට දෙන්න පුළුවන් ප්‍රයිස් එක මොකක්ද කියලා. HF Linux 100cc එක 5,70,900යි. හොඳම ප්‍රොඩක්ට් එකක්. හොඳම බෙස්ට් ක්වොලිටි ප්‍රොඩක්ට් එකක්. ඒකම අපි මාකට් එකට එන්නේ හොඳම සුපර්ම ප්‍රයිස් එකක් එක්ක 1,50,000යි මේකත් තරංකාරී ප්‍රයිස් එකක් දැන් මාකට් එකේ යන නැත්නම් ස්කූටර්ස් සමග බලද්දි හැබැයි මේකත් නොවේ අපේ අන්තිම ප්‍රයිස් එක එතන වෙන්න පුළුවන් ප්‍රයිස් එක මොකක්ද කියලා ඊළඟ ප්‍රයිස් එක ඒක වෙයිද කියලා කොළඹ වටනම් හීරෝ එකට ගියොත් ඔයාට මේ බයික්ස් දැන්ටමත් පිළිදී ගන්න පුළුවන්. ඉතින් අපි ඉස්සරහට මේ ගැන තවත් විස්තර ගේන්න බලාපොරොත්තු වෙනවා. බයික් එකක් ගන්න කැමැත්තෙන් ඉන්නවා නම් අඩු ගානට අපිව subscribe කරන්න කියලාත් මතක් කරනවා. ඊළඟට අපි කාස් ගැන කතා කරොත් ලංකාවේ වාහන මාකට් එකේ පහුගිය කාලේ second hand මාකට් එකේ කාස් වල price එක ගොඩක් වැඩි වෙලා තිබ්බේ. ඉතින් මීට අවුරුදු 5කට කලින් ලංකාවේ අඩුම මිලට මිලදී ගන්න පුළුවන් වුණ වාහනේ තමයි WagonR එක කියන්නේ. මේ වාහනේ මුලින්ම ලංකාවේ මාකට් එකට ලක්ෂ 25ට වගේ තමයි ආවේ. සමහරක් මොඩල්ස් ලක්ෂ 22ට වගේත් ආවා. ඉතින් කොහොම හරි COVID-19 වසංගතේ එන්න කලින් second hand මාකට් එකේ සහ brand new වාහන වල price එකුනේ ලක්ෂ 30 31 අතර මුදලක්. ඉතින් ලක්ෂ 30ට තිබිච්ච WagonR එක මේ වෙනකොට ලංකාවේ වරායට ගේනකොටත් රුපියල් ලක්ෂ 30ක විතර කොස්ට් එකක් දරන්න සිද්ධ වෙනවා. මේකට ටැක්ස් සහ අනිකුත් දේවල් එකතු වුණාට පස්සේ ලංකාවේ වාහන මාකට් එකේ ඉස්සරහට රුපියල් ලක්ෂ 60 65 අතර මේ වාහනේ මිලදී ගන්න පුළුවන්. මේකට ප්‍රධානතම හේතුව තමයි අලුතෙන් වාහන ඉම්පෝර්ට් කරාට පස්සේ මේ වාහන මාස 3ක් ඇතුළත විකුණන්න ඕනේ. එහෙම නැත්නම් මේකට දඩයක් වදිනවා. ඉතින් ඒකින්ද ගොඩක් කාර් සේල් වලින් මේ පුංචි කාර්ස් ගෙන්නුවට මේ වගේ තියෙන මිල ගණන් වැඩි හින්දා මේ වාහන ගන්න පුළුවන් අයගේ ආදායම් මට්ටම අඩු හින්දා මේ වාහන වලට තියෙන ඉල්ලුම ටිකක් අඩු වෙලා තියෙනවා. ලොකු වාහන Land Cruiser එහෙම නැත්නම් V8 වගේ වාහන ඉක්මනින් විකුණුණත් මේ පුංචි වාහන ගොඩක් විකිනනවා අඩු වෙලා තියෙනවා. ඉතින් මේ නිසා සේල් වලින්ම මේ වාහන වල මිල ගණන් ටිකක් පහළට දායි කියලා අපි බලාපොරොත්තු වෙනවා තව සති කිහිපයකින්. ඒ වගේම තමයි ලංකාවේ මේ වාහන වල මිල ගණන් අඩු වෙනකොට second hand market එකේ තියෙන ගොඩක් වාහන වල මිල ගණනුත් පල්ලෙහාට යනවා. ඉතින් ඒ වගේම ලංකාවට වාහන ගෙන්නන්න පටන් ගත්ත විතරයි මේ වෙනකොටත් වාහන මාකට් එකේ මිල ගණන් අඩු වෙලා තියෙනවා කියන්නේ. ඉතින් තව අවුරුද්දක් විතර යනකොට අනිවාර්යයෙන්ම යම්කිසි සහනදායී මට්ටමකට මේ වාහන මිල් එන්න තමයි වැඩිට කඩක් තියෙන්නේ. ඉතින් ඒ වගේම රජයෙන් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා සහ ප්‍රකාශ කරලා තියෙනවා මේ වාහන ආනයනය කිරීම පටන් ගද්දී මේ වගේ ටිකක් ඉහළ ටැක්ස් එකක් පැනෙවුවට කාලයක් යනකොට තව අවුරුද්දකින් දෙකකින් මේ බදු තවත් අඩු කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් වාහන ගෙන්නද්දී මේ වාහනවල වැඩිපුරම ඇතුළත් වෙන්නේ අපේ වාහනයට ගෙවන වටිනාකමට වඩා විශාල බදු මුදලක්. ඉතින් ඒකත් මතක් කරන ගමන් අදට ස්මාර්ට් කොමර්ස් එකෙන් අපි සමුගන්නවා මේ වගේ වාහන මාකට් එකේ සිද්ධ වෙන අලුත්ම දේවල් ගැන දැනගන්න subscribe කරලා එකතු වෙන ස්මාර්ට් කොමර්ස් එකට. ඒ වගේම ඔයාලට වාහන හා සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් ඒවත් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. අපි ඉස්සරහට ඒ ගැන වැඩිදුර දේවල් කතා කරමු.